ලංකාවේ කලිනරි ඉන්ඩස්ට්‍රි එක කියනවා නම් දැන් මේ වෙනකොට ලංකාවේ කලිනරි ඉන්ඩස්ට්‍රි එක සෑහෙන්න දුරට ලොකු දියුණුවක් දකින්න පුළුවන්. සීනියර් ෂෙෆ්ස් ඕගනයිසේෂන්ස් වලින් මේ යං ටීම් එකක් එහෙම නැත්නම් මේ කුඩා සූපවේදීන් ඇති කිරීමේ දියුණු කිරීමේ ක්‍රමවේදයක් මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරාම පවත්වාගෙන යනවා. මේ ඉන්ඩස්ට්‍රියකට ඇතුළට එන්ඩ ඉන්න අයට අපි දෙන පණිවිඩය තමයි හැම කෙනෙක්ම මේ කුකින් ඉන්ඩස්ට්‍රියකට යම් කැමැත්තක් ආසාවක් දක්වනවනං ඒගොල්ලොන්ට තියෙන්න ඕනේ ඇට්‍රිබියුට්ස් කියන්නේ ඒගොල්ලෝ හිතන විදිය. එතකොට ඒගොල්ලොන්ට මේ ඩිටර්මිනේෂන් ඩෙඩිකේෂන් ඩිවෝෂන් කියලා අපි කරුණු කීපයක් ගැන කතා කරනවා. ඒ අධිෂ්ඨානය කැපවීම වගේ ඒ කරුණු තියෙන්න ඕනේ නැතුව මේ රැල්ලට යන විදිය ෂෙෆ් කෙනෙක් වෙන්න ඕන කියන එක ඇවිල්ලා එහෙම උත්සාහ ගත්තොත් ඒක එච්චර ලොකු සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා යම් කෙනෙක් ඉන්නවනම් කැපවීමෙන් ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න නොනවත්වා අපිට උදව් කරන්න පුළුවන් මේ අපේ සීනියර් සූපවේදීන්ගේ විවිධ සංවිධාන මගින් ඒගොල්ලොන්ට උදව් ගන්න පුළුවන්. LPG ගෑස් ගැන කතා කරනකොට විශේෂයෙන්ම කුකින් ගැන කතා කරනකොට when it's come to cooking ගෑස් ගැන කියනවා නම් ලාෆ් තමයි.